self awareness කියන එක අනිවාර්යෙන් පුද්ගලයෙකුට ජීවිතයේ තිබිය යුතු වැදගත්ම කාරණාවක්. තමන් පිළිබඳ දැනුවත් භාවය කියන එක. මේකෙදි අපිට හරීම සරල දෙයක් කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ යම්කිසි වෙලාවක් අරගෙන හොඳට කල්පනා කරලා මේ වැඩේ කරන්න ගන්න කොලයක්. එහෙම නැත්නම් පොතක් ගතත් ප්‍රශ්නයක් නැහැ. හදන්න පොඩි ටේබල් එකක්. ඒකේ කොටස් දෙකකට මේ ටේබල් එක ඔයා වෙන් කරගන්න ඕනි strengths and weaknesses කියලා. ඒ කියන්නේ ඔබ තුල තියෙන ශක්තියින් සහ දුර්වලතා මොනවද කියන එක තමයි ඔබ මුලින්ම අවබෝධ කරගන්න ඕනි කාරණාව. සමහර විට අපි ළඟ දල අදහසක් නැහැ. ගොඩාක් තැන්වල එකට හිර වෙච්ච කාරණා කීපයක් තමයි මම දන්නේ මම පිළිබඳව. අපි හදන්නේ ඒක එක තැනකට එකතු කරන්න. ඔයා තුල තියෙන ශක්තියින් මොනවාද? ඔයා කරන්න කැමති දේවල් මොනවාද කියන කාරණාව මුලින් පළවෙනි කොටුවට දාගන්න. ඒ වගේම තමයි ඔබේ තියෙන දුර්වලතාවන් මොනවාද කියන එක දෙවෙනි කොටුවට දාගන්න. නිතර මේ කින ටේබල් එක බලන්න. අපි මෙතනින් උත්සාහ කරන්න ඕනි ඔබේ තියෙන දුර්වලතාවන් මගහරවා ගන්න ශක්තියින් සංවර්ධනය කරගන්න.